කොහමද අද ඇටෝ 2 වීඩියෝ එකේ දෙවෙනි වීඩියෝ ගිය සතියේ මේක ඉදිරිපත් කරද්දී තෙල් පොලින් තිබුණේ QR එක තිබුණේ. ඔන්න දැන් QR එකත් ඇවිල්ලා ලෝක තෙල් අර්බුදයේ ධර්මවතට හැරිලා. ඉතින් මේ වගේ ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් කරන් තිබුණා නම් ඒ ප්‍රශ්නේ දැන් මොන දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් අද බලමු මේකේ ඉතිරි ටික. මේ තියෙන්නේ daytime running light. මේක නවත්තලා තියන්නේ ඕන නම් අපිට ඔෆ් කරන්න පුළුවන්. හැබැයි යන්නේ මේ daytime running light ඔෆ් කරන්න මේක විතරම පස්සේ වෙලා තියෙනවා. මේ BYD ඇටෝ රථේ Dragon Face design එක. පිටපැත්තෙන් ගත්තාම මෙන්න මේ වගේ ලස්සන ඇලෝ වීල් සෙට් එකක් එනවා. මේ තියෙන්නේ ඇටෝ 2 රටේ යතුර. අපිට යතුර පාවිච්චි කරනකොට මේ NFC කාඩ් එක යූස් කරලා මේක අරින්න පුළුවන්. ඔන්න දැන් කාර් එක ලොක් කරලා තියෙනවා. क्लोज करना ඔන්න බලන්න මේ NFC කාඩ් එක කොහොමද පාවිච්චි කරන්නේ කියලා. බලන්න මේක ඔන්න දොර අනිත් ප්‍රශ්න වගේ ගොඩක් බරයි. අතට එක තියෙන ලොකු බරක්. මගේ ඇටෝ 2 පළවෙනි වීඩියෝ එකේ එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබුණා. ලොකු වෝල්ට් 300ක විතර මේක වෝල්ටේජ් එකක් තියෙනවා. මේක ගිනි ගැනීමේ අවදානමක් තියෙනවා. භයානකයි කියලා. ගොඩක් අය ඉලෙක්ට්‍රික් වාහන ගන්න බය වෙන්න එක හේතුවක් තමයි ඒක. අනිත් එක මේක ශක්තිමත් නෑ. විවිධ කතන්දර මම හිතන්නේ පෙට්‍රල් වාහන විකුණන කියන දේවල් වෙන්න ඇති. ඒකට හොඳම උදාහරණය මම මේ විස්තර කියන්න ඕනේ. මේ මම Facebook post එකක් දැම්මා. දැක්කා ඊයේ පෙරේදා ඉරානයේට ගහපු මිසයිල් එක කෙලින්ම ඇටෝ 2 රථයකට වැදිලා තිබුණා. ලොකු ආවාටයක් ඇතුලේ මේ මම මේකේ ෆොටෝස් දාන්න මේ පැත්තේ. මේ ඒ ලිපිය තිබිච්ච විදිහට ඇතුළේ හිටපු 4 දෙනාට ජීවිත ආරක්ෂා වෙලා තියෙන කම්පැනි නිසා ඇතිවෙච්ච දේවල් සහ සුළු තුවාල ඇරෙන්න වාහනේ සම්පූර්ණ ගිනි අරගෙන ඊළඟට ලයිට් පත් වෙනවා හැම මිසයිල් වැදිලා කෙලින්ම මිසයිල් වැදිලා ඉවර වෙලා දැන් මේක කාර් එක වැටලා තියෙන ආවාටයක් ඇතුළට. එතකොට මේ ලයිට් එකත් එහෙම පත් වෙනවා. සම්පූර්ණ වාහනේ පිටිපැත්තෙන් ගිනි අරන්. එහෙම වෙලත් ඇතුළේ ඉඳපු අයගේ ජීවිත හානියක් නොවි සුළු තුවාල සහ කම්පැනියට පත්වෙච්ච දේ පමණක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ ලිපියම අන්තර්ගත කරලා තිබුණා. මේ BYD වාහන හදලා තියෙන මේ ලෝහය ආමස් වාහන නැත්නම් යුද වාහන වලට යොදා ගන්න ලෝහය මිශ්‍ර කරලා හදලා තියෙනවා කියලා. ඒක ඇත්ත නැත්නම් දන්නේ. ඒක හොයලා බලන්න ඕන දෙයක්. ඉතින් මේකෙත් අනිත් වාහනවල වගේ ඩ්‍රයිවර්ත් එක්කම 5 දෙනෙක්ට යන්න පුළුවන් 5 පැසෙන්ජර් පහසුකම තියෙනවා. අපි දොරේ ඉඳන් බලමු. මේ පිටිපස්ස දොර මේකේ ස්ටෝරේජ් කැපැසිටි එකක් තියෙනවා. ඊළඟට ෆ්‍රන්ට් ඩෝර් එකෙත් හොඳ කැපැසිටි එකක් තියෙනවා. පිටිපස්ස ස්පේස් එක ගත්තාම ලොකු ස්පේස් එකක් තියෙනවා. ඕන උස පුජ්‍යලෙක්ට උනත් වාඩි වෙලා හොඳට යන්න පුළුවන්. මේ මෙතන මැද අවහිරයක් මුකුත් නැහැ.
කකුල් තියාගෙන යන්න හොඳ ඉඩක් තියෙනවා. මේක ඕන උස පුජ්‍යලයකට මේක යන්න පුළුවන් හොඳ ඉඩ ගඩක් තියෙනවා. ඒ වගේම සින්තටික් ශක්තිමත් ලෙදර් එකෙන් මේ සීට් හදලා තියෙන්නේ. එතකොට අපේ 5 දෙනෙක් යන්නේ නැති වෙලාවට යූස් කරන්න පුළුවන්. මෙතන තියෙනවා බෝටල් නැත්නම් ග්ලාස් හෝල්ඩර් එක. මේ තියෙන්නේ බූට් ස්පේස් එකේ උඩ කොටස. ඉදිරිපස් සීට් දෙකේම මේ වගේ හොඳ පෝච් 3ක් තියෙනවා. full leather synthetic leather එකෙන්. ඊළඟට මෙන්න පිටිපස්සත් වෙන්ටිලේට් කරන්න පුළුවන් AC හවුල් එකක් තියෙනවා. එතකොට ෆෝන් charge කරන්න පිටිපස්ස යන අයටත් පහසුකම් ලබා තියෙන USB සහ මේ type C දෙකම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ 60/40 split folder rear sheet දෙක. දැන් මේකේ විශේෂත්වය තමයි මේ ඇඩ්ජස්ට්මන්ට් තියෙනවා. මේක 6 way ඇඩ්ජස්ට්මන්ට් තියෙනවා මේ driving seat එකට. front seat අනිත් seat එක passenger seat එකට 4 way ඇඩ්ජස්ට්මන්ට් තියෙනවා. ඒ කියන්නේ මේක උස්සන්න පහත් කරන්න ඉස්සරහට පස්සට හයම තියෙනවා. අර උස්සන එක විතරක් අඩුයි මේ passenger seat එකේ. ඉතින් අනිත් ඔටෝ වාහන වල වගේම බ්‍රේක් පැඩල් එකයි ඇක්සලරේටර් මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහා බලමු. මේ තියෙන්නේ දොර හැන්ඩල් එක. ඊළඟට මෙන්න මේ වගේ තියෙන පිටිපස්සේ ටුක්ටක් මේ පැසෙන්ජර් මේ විදිහට තියෙන්නේ. එතකොට මෙතන සියල්ලම කන්ට්‍රෝල් කරන්න පුළුවන්. පවර් මිරර් පවර් ෂටර් ඊට ඩෝර් ලොක් මේ සාමාන්‍යයෙන් යනකොට ඩෝර් ඔටෝ ලොක් වෙනවා මේක. ඔය විදිහෙන් අරගන්න පුළුවන්. මේ මිරර් කන්ට්‍රෝල් ෂටර් කන්ට්‍රෝල් ඒවා ලොක් කරන්න හැකියාව තියෙනවා ඩ්‍රයිවර්ට. මේ කුඩා ළමයි වගේ යනකොට ඒ හැකියාව තියෙනවා. ඊළඟට ඉතින් ස්ටීරින් වීල් එක. එතකොට අපි ඒක වෙනම කතා කරමු. මේ ගැන ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. මේ තියෙන්නේ බොටල් හෝල්ඩර් එකත් එක්ක මැද දෙකට බෙදලා තියෙනවා මේ විදිහට. මෙතන තියෙන මේ තියෙන්නේ කැබින් එක. ලොකු ස්පේස් එකක් තියෙන කැබින් එකක් තියෙනවා. ඊළඟට බොටල් හෝල්ඩර් එක තියෙන්නේ UID. ඊළඟට බොටල් හෝල්ඩර් සහ කී එක ගන්න තියෙනවා. එතකොට විශේෂ දෙයක් තියෙන්නේ මේ තියෙන්නේ වයර්ලස් charge එක. වයර්ලස් charge පහසුකම් තියෙන ෆෝන් එක මේක උඩ මෙහෙම තිබ්බා ඔටෝ charge වෙනවා. මේ වාහනේ ස්ටාර්ට් එකේ තියෙනකොට ඔටෝ charge වෙනවා. ඊළඟට AC ගවුල් මේ විදිහට තියෙන්නේ. හරි දැන් අපි බලමු infotainment system එකට ස්ටාර්ට් කරන තැන ඉඳන්. මෙන්න මේ තියෙන බටන් ටික අපි වාහනේ ස්ටාර්ට් කරන්න නිකන් මෙතන මේ බටන් එකක් තියෙන්නේ. මෙතන බ්‍රේක් එක පා ගන්නවා. බ්‍රේක් එක පාගලා මෙන්න මේ ස්ටාර්ට් බටන් එක ඔබන්නවා. බලන්න මේ ස්ක්‍රීන් දෙකේම ඕන එනකොට අර මුහුදු රැල්ල පෙන්නනවා. ඒ කියන්නේ මේක ඕසන් ඇස්තටික් concept එක use කරලා තියෙනවා කියලා මම කිව්වා BYD ලා. එතන දැන් ඕන මේ තියෙන්නේ infotainment system එක. මේ තියෙන්නේ dashboard එකේ
මීටර්ස් ඇතුළු ඉතිරි මේ ඉන්ඩිකේෂන් ටික පෙන්වන ස්ක්‍රීන් එක. ඒකම හොඳ LED ස්ක්‍රීන් දෙකක් තියෙනවා. හොඳයි අපි මූලික ටික බලමු. දැන් මෙතන පවර් බටන් එක බ්‍රේක් එක පාගලා ස්ටාර්ට් කරා. ස්ටාර්ට් වුණාට පස්සේ මේකේ පොඩ පැටලෙන දෙයක් තියෙන්නේ ගියර් එක. දැන් ඇටෝ 3 වල හැම මෙතනට ගියර් හැන්ඩල් එක එනවා. මේ තියෙන්නේ මේකේ ගියර් හැන්ඩල් එක. එතකොට මේ පැත්තට තමයි වයිපර් ලයිට්ස් ස්විච් එහෙම ඔක්කොම තියෙන්නේ මේ ලෙෆ්ට් සයිඩ් එකට. මේක සමහරවිට මට තාම පැටලෙනවා. ඉතින් ප්‍රශ්නයක් නෑ මේ යන වෙලාවට සිග්නල් කියලා මේක කියලා පහල දැම්මා කියලා. මේ තියෙන්නේ උඩට දැම්මොත් ඔන්න රිවර්ස් එකට වැටෙනවා. පහළට දැම්මොත් D එක. ඊට පස්සේ මේ බලන්න මේ බටන් එක. මේ බටන් එක වුණකොට D එක පාකින්. ඔන්න පාකින් වැටෙනවා. ඩිස්ක් බ්‍රේක් 4 ලොක් කරගත්තා. දැන් කිසිම සද්දයක් නැහැ. දැන් මේක ස්ටාර්ට් එකේ තියෙන. ස්ටාර්ට් වුණා කියලා සද්දයක් නැහැ. මෝටර එක අරකෙන්නේ නැහැ. ඉන්පොටෙන්ට් සිස්ටම් එකට කරන්ට් එක ආවා විතරයි. සාමාන්‍ය TV එකක් ඕන් කරා වගේ කරන්ට් එක. දැන් ස්ටාර්ට් එකේ තියෙන්නේ වහකට. ඉතින් මේ රොටේට් කරන්න පුළුවන් ස්ක්‍රීන් එකක් තියෙනවා. 8 inch ස්ක්‍රීන් එකක්. මේක විශේෂත්වය තමයි මේක voice command. බලමු අපි කොහොමද කියලා. Hi BYD. Here. Switch on the air condition. Okay, the air conditioner is set to cooling mode. ඔන්න AC එක on වුණා. Hi BYD. Please continue. On the radio. Radio is on. Search the radio channel. On auto search channel. On. Radio is on. Okay, see you next time. Hi BYD. Please continue. Off the radio. Radio is on. Hi BYD. Bluetooth device. Here. Switch off the air condition. The air conditioning has been turned off. On AC off වුණා. Your Bluetooth device is not yet connected. Select your phone in the list. Bluetooth is already on. Okay, the volume has been adjusted. එතකොට අපිට පුළුවන් තරම් mirror shutter. Hi BYD. You can tell me. Open the all windows. Okay. On all windows open වුණා. Hi BYD. Here. Close the all windows. Okay. ඔක්කොම windows එකපාර close වෙනවා. The window is already closed. හරි. මේකේ තියෙන mod කීපයක්. driving mode. මේ තියෙන්නේ. මේකෙන් අපිට පුළුවන් මේක මෙහෙම වෙනස් කරන්න. වෙනස් කරද්දී මේකේ වැටෙනවා eco mode එක. eco ඔන්න බලන්න normal sport ඊළඟට කැමරා no field. ඒ කියන්නේ මේ හිම තියෙන මේ රටක හිම තියෙන පාරේ යද්දි දා ගන්න ඕන මොඩ් එක. ඊළඟට ඉකෝ මොඩ් එක, අරකේකාමී මොඩ් එක තියෙනවා. ඊළඟට නෝමල් එක තියෙනවා. ස්පෝර්ට් මොඩ් එක. ඉතින් මේ ස්පෝර්ට් මොඩ් එකට ගියාම ස්පීඩ් එහෙම වැඩි ඒ වගේ තියෙනවා. ස්ක්‍රීන් එක රතු වෙලා පෙන්නේ. හරි. ඊළඟට දැන් විශේෂත්වය තමයි තව එකක් තියෙනවා. මේ
මේක ස්පීඩ් එක ගැන කියනකොට කියන්න ඕන මේක සමහර අය හිතනවා බැටරිය බහිනකොට බහිනකොට යන්න පුළුවන් වේගය අඩු වෙනවා පවර් එක අඩු වෙනවා ඒ වගේ කතන්දරත් බොරු කතා කියනවා එහෙම නෙමෙයි මේක 100ට 20ට 19ට අඩු වෙනකම් මම බදලා තියෙන සාමාන්‍ය බැටරියට හොඳ නැහැ කියලා කියන 100ට 20ට වඩා අඩු වෙන්න ඉතින් 19ට බැටරිය බහලා තියෙද්දිනු ඒ පවර් එක තියෙනවා වැගෙනවා තප්පර 12ක් මේකේ තියෙන විදිහට තප්පර 12ක් ඇතුළත පැයට කිලෝමීටර් 100කට ස්පීඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක මට හොඳට තේරෙනවා ඕවර්ටේක් කරන්න ඉඩ තියෙන වෙලාවල මම ඕවර්ටේක් කරලා තියෙනවා. මේ වාහන කොච්චර පිටිපස්සට යනවද කියලා මේ මිරර් වලින් පේනවා. එහෙම නැත්නම් කැමරා වලින් පේනවා. ඒ තරම් ලොකු පිකප් එකක් තියෙනවා මේකේ. ඉලෙක්ට්‍රික් ඔයා හිතන්න පෙට්‍රල් දහනය වෙලා එක පාරම එන්ජිමක් වේගේ වැඩි කරලා එහෙම ගන්න බෑ මේ ඇක්සලරේටර් පෑගුවට ඉලෙක්ට්‍රික් වාහනයක් නිසා මේකේ මෝටරය ක්ෂණිකව වැඩි කරන්න පුළුවන් මෝටර දෙක ෆ්‍රන්ට් මෝටර දෙක ක්ෂණිකව වේගය වැඩි කරන්න පුළුවන් ඒකයි තප්පර 12ක් ඇතුළත තප්පර 12න් පැයට කිලෝමීටර් 100ක වේගය ගන්නවා වාහනේ බලමු මේ බටන් ටික දැන් මෙන්න මේ අපි මේ තියෙන සාමාන්‍ය බයසඩ් එක මේ සිග්නල් ලයිට් ඩබල් සිග්නල් දාන එක මෙතන මේ තියෙන මේ අකුරෙන් තියෙන්නේ අපි දැන් සිග්නල් ලයිට් එක නැවතුවා කියලා හිතන්නකෝ ඊට පස්සේ අපි මේ බ්‍රේක් එක උඩ නැගලා තද කරගෙන ඉන්න ඕනේ නැහැ ඒක වාහනයටත් හොඳ නැහැ ගොඩක් අය කරන්නේ ඔක මේ මම කලින් වාහනවල මේ නියුට්‍රල් එකට දා ගන්නවා මේ ඔටෝ ගියර් එක එහෙම ඕනේ මේක එබුවාම ඒක මේ නියුට්‍රල් එකට නැත්නම් පාකින් මෝඩ් එකට වැටෙනවා අපිට ඊට පස්සේ මේ කකුල ගන්න පුළුවන් බ්‍රේක් එක උඩ නැගලා ඉන්න ඕනේ ඊළඟට ඇක්සලරේටර් පාගපු ගමන්ම වාහනේ යන්න පටන් ගන්නවා මේ කල ලයිට් එක ටිකක් වෙලා ඉන්නකොට කොතන හරි නවත්තගෙන ඉන්නකොට මේක හෑම් බ්‍රේක් එක වගේ වැඩ කරනවා ඊළඟට මේක මෝඩ් එක මේක තියෙන්නේ මේක ඔබනකොට බලන්න මෙතන වෙනස් වෙන විදිය මෙතන තියෙන ස්ක්‍රීන් එකේ ස්ටෑන්ඩඩ් හයි දැන් මේකේ විශේෂත්වය තමයි අපි කන්දක වගේ යනකොට පල්ලමක් බහිනකොට දැන් බණ්ඩාරවල බදුල්ල ගිහින් එනකොට පල්ලමේකට හරි කන්ද නගිනකොට මේ හයි එක දාගෙන යන එක සේෆ්ටි කන්ට්‍රෝල් ඒ විශේෂත්වය තමයි දැන් මේ ස්ටෑන්ඩඩ් එකේ දාගෙන යද්දී අපි මේ සාමාන්‍ය වාහනයක් වගේ වේගෙන් පාගලා අපි පිකප් එක අරගෙන වේගෙන් යනකොට අපි කකුල අයින් කරලා චුට්ටක් දුර අර ඒ මේ ගම්‍යතාවයේ තියෙනවා ඒ වේගෙන් මේ ටික දුරක් යනවා ඒකේ වාසියකුත් තියෙනවා චාර්ජ් වෙනවා මේ ඇක්සලරේටරෙන් කකුල අයින් කරාට පස්සේ ඒක මම පස්සේ වෙන්නන්න දැන් මේක ස්ටෑන්ඩඩ් මෝඩ් එක යනකොට දැන් මේ හයි දාගෙන ගියාම පිකප් එක අර විදිහටම මේ ඇක්සලරේටර් පාගපුවාම පිකප් වෙනවා වේගෙන් පිකප් වෙනවා වගේම මේක කකුල අයින් කරපු ගමන් ඒ වේගෙන්ම කිසිම මේ කම්පනයක් නැතුව වේගෙන්ම ඉක්මනටම වේගය අඩු කරලා දෙනවා දැන් අපි ඕවර්ටේක් කරද්දී හරි වාසියක් තියෙන ඉස්සරහා වාහනේ යද්දී වේගය වැඩි කරලා පිකප් කරලා මේ හයි එකේ යද්දී කකුල ගත්ත ගමන් අනිත් වාහන වල හැප්පෙන්නේ නැතුව ඉක්මනටම වේගය වාහනේ බැලන්ස් කරලා වේගය අඩු කරලා දෙනවා ගාන්න වේගය ඉක්මනට වේගය නැත්තම් මේ අර වාහනේ ලිස්සන දැන් අපි ගම බ්‍රේක් අහලා ලිස්සලා වේගෙන් ගිහිල්ලා ආපහු වේගය අඩු කරන්න බ්‍රේක් එකට යන්න එපා දැන් ස්ටෑන්ඩඩ් එකේ යනකොට අපි වේගය ඉක්මනට අඩු කරගන්න බ්‍රේක් එකට යන්න ඕනේ ඒකට මේ හයි එකේ යද්දී බ්‍රේක් එකට කකුල නොතියාම අක්කල පිකප් කරලා හරි වේගෙන් ගිහිල්ලා හරි කකුල ගත්ත ගමන් ඔටෝ එන්ජින් එකේ මේ මෝටරේ වේගය අඩු කරගෙන කන්ට්‍රෝල් කරගන්නවා ඉක්මනට වේගය අඩු වෙනවා ඊළඟට මෙතන AC කන්ට්‍රෝල් එකක් මෙතනක් තියෙනවා ඊළඟට රේඩියෝ කන්ට්‍රෝල් පැසෙන්ජර් ටෝන් නම් අඩු වැඩි කරගන්න රේඩියෝ එතකොට වොලියුම් එක ප්ලේ කරන ඕන එක තියෙනවා ඊට පස්සේ අපි බලමු මේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක ගැන
හරි තව එක දෙයක් තව ටිකක් තියෙනවා කියන්න